අරගෙනාවේ ඔයාලා හැමෝම බලන්න ආසාවෙන් ඉන්න නෙළුම් කුළුණ ෆිල්ම් එකේ ටැමිල් රීමේක් එක. ඉතින් මෙන්න මේ දවස්වල ලංකාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් තමයි මෙන්න මේ නෙළුම් කුළුණ කියන්නේ. ඉතින් මෙන්න මේ ජනප්‍රියත්වය වගේම යුනික් කන්සෙප්ට් එකක් තියෙන නිසාම නෙළුම් කුළුණ චිත්‍රපටිය ඉන්දියානු දමිළ සිනමාව තුලත් ඒ විදිහටම නිර්මාණය වෙනවා. පෙසුරු කියන නමින් නිර්මාණය වුණු මෙන්න මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේත් ලංකාවේ නෙළුම් කුළුණ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ඉලංගෝරාම් මහත්මයාම තමයි. ඉතින් චිත්‍රපටය ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. පටන් ගත්ත තැන ඉඳලම අවසානයේ දක්වාම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කාලකින් දැකපු අති විශිෂ්ටම සිනමා නිර්මාණයක් තමයි මෙන්න මේ නෙළුම් කුළුණ කියන්නේ. ඉතින් එහෙමනම් වැඩි කතා නැතුව අපි යමු සම්පූර්ණ කතාවට. මුල්ම දර්ශනයෙන් අපිට පෙන්වන්නේ එක වයසක මිනිසෙක් තරුණ පිරිමි ළමයෙකුට කම්බුල් පහරක් ගහනවා. ඉතින් මෙන්න මෙහෙම ගහන්න හේතු වෙලා තියෙන්නේ මේ තරුණයා මේ නාන්නාපු කාන්තාව දිහා හොරෙන් බලාගෙන හිටපු නිසා. ඉතින් මෙන්න මේ විදියට මේ පිරිමි ළමයට ගහලා මේ වයසක මිනිසයා එයාගේ යාළුවෝ දෙන්නත් එක්ක එතනින් යන්න හදනවා. ඒ වෙලාවේ අර තරුණයා ගැහණු ළමයා ඉස්සරහා Tamanට ගහපු එකට වයසක කෙනාට තර්ජනය කරනවා. ওই වයසක මිනිස්සු තමුසෙටත් මෙන්න මේ විදිය දෙයකින් ලැජ්ජ වෙන්න වෙයි කියලා. ඉතින් අන්න එක ගණන් නොගෙනම මෙන්න මේ වයසක කෙනා මෙතනින් යන්න යනවා. ඉතින් ඊළඟ දර්ශනයෙන් අපිට පෙන්වන්නේ මෙන්න මේ වයසක කෙනා එයාලගේ ගෙදර තියෙන පුටුවක හාන්සි වෙලා ඉන්නවා කියලා. ඉතින් අන්න ඒ වෙලාවේ මෙයාගේ ලොකු පුතා සමික්කන්නු කෝල් එකක ඉන්න ගමන් මෙයාගේ කාමරේ ළඟින් යනවා. ඉතින් ඔහු මෙන්න මේ වෙලාවේ තමන්ගේ තාත්තට කියන්නේ ටීවී එකේ සද්දය අඩු කරගන්න කියලා. ඉතින් ඒක මෙන්න මේ වෙලාවේ කිව්වත් තාත්තා ඒක වැඩිය ගණන් ගන්නේ නැහැ. ඉතින් සමිකන්නු තාත්තා ළඟට ඇවිල්ලා කතා කරනවා. ඉතින් අන්න ඒ වෙලාවේ තමයි සමිකන්නු දැනගෙන තියෙන්නේ තාත්තා මිය ගිහිල්ලා කියලා. ඉතින් සමිකන්නු අඬ තාත්තා දිහා බලද්දි දකින්න දෙයකින් ඔහු පුදුම වෙනවා. ඉතින් මෙන්න මේත් එක්කම තමයි අපිව අරගෙන යන්නේ ඊළඟ දර්ශනයට. ඉතින් මෙන්න මෙතනදී අපිට පෙන්වන්නේ මේ මිය ගියපු වයසක පුද්ගලයාගේ පොඩි පුතා රේකණ්ඩුව. ඉතින් මෙයා මෙන්න මේ වෙලාවේ ඉන්නේ බාර් පොලිමක. ඉතින් මෙන්න මේ පොලිමේ ඉඳලා කලබලෙන් කාලේ බෝතලයක් ගන්න දුරේ කණ්ඩුවට කෝල් එකක් එනවා. ඉතින් මෙන්න මේ කෝල් එකෙන් අහන්න ලැබෙන්නේ එච්චර හොඳ ආරංචියක් නං නෙමෙයි. ඉතින් දුරේ කණ්ඩු තාත්තා මැරලා කියලා දැනගෙනත් තවත් බෝතලයක් අරගෙන ඉක්මනින්ම ගෙදරට එනවා. ඉතින් දුරේ කන්නු ඉන්නේ හොඳටම බීලා. ඉතින් ගෙදරට එන දුරේ කණ්ඩු තාත්තේ නැගිටින්නකෝ බලන්න මම ඔයාට බෝතලයකුත් අරන් ආවේ කියලා මෙන්න මේ වෙලාවේ තාත්තා ළඟට වෙලා කියන්න ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේ දුරේ කන්නොත් සමිකන්නු දැක්ක වගේම දෙයක් දැකලා පුදුම වෙනවා. ඉතින් මෙන්න මේ තාත්තගේ මිනිහ දැකලා පුතාලා දෙන්න පුදුමයටපත් වුණු හේතුව තමයි තාත්තා මේ වෙද්දි මැරිලා හිටියත් එයාගේ රහස් අවයවව තවමත් ප්‍රාණවත්ව තිබ්බෙක. ඉතින් දුරේ කන්නු සමිකන්නුගෙන් අහනවා මෙහෙම උනේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ සමිකන්නු කියනවා මම දන්නේ නැහැ. දැන් තාත්තා උස්සන්න කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ දුරේ කන්නු කියන්නේ දැනටමත් තාත්තගේ ඉස්සිලයි තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ අයියා මලෝ දෙන්නත් එක්ක එකතු වෙලා තාත්තව කාමරයකට අරගෙන යනවා. ඉතින් ඊළඟට සමිකන්නු කුස්සියට ගිහින් මුලින්ම රොටි හදන ලීරෝඩක් අතට ගන්නවා. ඉතින් අන්න ඒත් එක්කම ඔහු දකිනවා ගෙදර තිබුණු මෝල් ගහ. ඉතින් ඒකත් අරන් සමිකන්නු කාමරයට යද්දි දුරේ කන්නු බය වෙලා අහනවා මොකක්ද ඔය කරන්න හදන්නේ කියලා. ඉතින් සමිකන්නුයි දුරේ කන්නුයි එකතු වෙලා තාත්තගේ රහස් අයව පහලට දාන්න උත්සාහ කරනවා. ඒත් මෝල් ගහ පාවිච්චි කරත් වැඩේ නම් හරියන්නේ නැහැ. ඉතින් ඊළඟ දර්ශනයෙන් අපිට පෙන්වන්නේ දුරේ කන්නුලාගේ අම්මයි පුංචි ගෙදරට එනවා. ඉතින් දුරේ කන්නුගේ අම්මා එයාගේ තාත්තා මැරුණු දුකට මෙන්න මේ වෙලාවේ අඬන්න ගන්නවා. ඉතින් එයා නම් කියන්නේ මේ විදිහට එයා මැරෙන්න හේතුවක් නැහැ. එයා යද්දිත් හොඳින් හිටිය නේද? ඔයාලා ඇයි එයාව මැරුවේ කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ දුරේ කන්නු කියනවා අපි ආව මැරුවේ නැහැ. පොඩ්ඩක් තැලුව විතරයි කියලා. ඉතින් ඔන්න ඒ වෙලාවේ අම්මත් දකිනවා තාත්තගේ රහස් අවයවයට වෙලා තියෙන දේ. ඉතින් මෙන්න මේක දැකපු ගමන් අම්මටත් මෙන්න මේ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැතුව යනවා. ඉතින් ඊළඟට මෙන්න මේ හැමෝම තාත්තගේ මිනිහ වට ඉඳගෙන මෙන්න මේකට කරන්න පුළුවන් විසඳුමක් කල්පනා කරන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේ දුරේ කන්නු කියනවා අපි මේක හොඳට තද කරලා ඇඟේ ගැට ගහමු කියලා. ඉතින් සිව කන්නු නම් කියන්නේ මෙන්න මේක අපි හොඳට ඔතලා තියමු කියලා. ඉතින් අන්තිමට අයියා මනෝ දෙන්න එයාලගේ අදහස් කරගෙන දුරේ කන්නු සිව කන්නුට කියනවා ඇය එක්ක කතා කරන්න කියලා. ඉතින් සමිකන්නු කෝල් එක අරන් ශාන්තිට කියනවා ශාන්ති තාත්තා නැති වුණා කියලා. ඉතින් ශාන්ති මෙන්න මේක අහලා අඬන්න පටන් ගන්නවා. ඒත් සමිකන්නු ඇයට කියන්නේ මැරිලා ඉන්නේ ඔයාගේ තාත්තා නෙමෙයි අපේ තාත්තා කියලා. ඉතින් සමිකන්නු ශාන්තිට කියනවා ડોක්ටර් කෙනෙක් අරගෙන ඉක්මනින්ම අපේ ගෙදරට එන්න කියලා. ඉතින් ශාන්ති එහෙම කිව්වම අහන්නේ තවම මැරිලා නැද්ද කියලා. එතකොටම තමයි සමිකන්නු කියන්නේ ડોක්ටර්ස්ලා ඕන නැහැ ඔයා ගෙදරට එන්න කියලා. ඉතින් තාත්තගේ මිනිහ දිහා බලාගෙන දුරේ කන්නුගේ අම්මා කියනවා මෙයා ඔළුව කෙලින් තියාගෙන ගමේ ජීවත් වුණු මිනිහෙක් කියලා. ඉතින් ඒ වෙලාවේ දුරේ කන්නු කියන්නේ
ජීවත් වෙද්දී ඔළුව විතරයි කෙලින් තියන් හිටියේ. දැන් අනිත් ඒවත් ඉස්සිලායි තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වෙලාවෙම තමයි ගෙදර කවුරු හරි දොරට තට්ටු කරන්නේ. ඉතින් දුරේ කන්නු ගිහිල්ලා කවුද කියලා බලාගෙන ඇවිත් සමි කන්නුට කියන්නේ ඇවිල්ලා තියෙන්නේ අසල්වැසි ගෙදරක කමල කියලා ගෑනු කෙනෙක් කියලා. ඉතින් සමි කන්නු ගිහිල්ලා කමලගෙන් අහනවා ඇයි කියලා. ඉතින් කමලා සමි කන්නුගෙන් අහනවා අම්මා ඉන්නවද කියලා. ඉතින් සමි කන්නු කියනවා අම්මා ඉන්නවා මොනවද ඔයාට ඕන කියලා. ඉතින් එතකොට මෙන්න මේ කමල කියනවා චාපාති හදන උපකරණයක් ඕන කියලා. ඉතින් සිද්ධිය විදියට නම් මෙන්න මේ කමල ඇවිත් තියෙන්නේ කේලම් ටිකක් හොයාගෙන යන්න වගේ. ඉතින් මෙන්න මේ වෙලාවේ සමි කන්නුයි කමලයි මැද්දට පයින් දුරේ කන්නු අහනවා චපාති රෝලද ඕන මෝල් ගහද කියලා. ඉතින් කමලට මෙන්න මේ වෙලාවේ ඇහෙනවා කවුරු හරි අඬනවා වගේ. ඉතින් මෙන්න මේත් එක්කම තමයි කමල අහන්නේ කවුද අඬන්නේ කියලා. ඉතින් එහෙම ඇහුවම ඔහු කියන්නේ අම්මා බාත්රූම් එකේ වැටුණා අන්න ඒක වේදනාවට තමයි ඔය අම්මා අඬන්නේ කියලා. ඉතින් කමලා මෙන්න මේ වෙලාවේ අම්මව බලන්න යන්න හැදුවත් සමි කන්නු කියන්නේ ඕන නැහැ පුංචි ඉන්නවා එයාව බලා ගන්න කියලා. ඉතින් කමලා මෙන්න මෙතනින් යන්න හැරෙනවත් එක්කම දුරේ කන්නුගේ යාළුවෙක් කෑ ගහගෙන ඇවිත් දුරේ කන්නුව බදා ගන්නවා. ඉතින් මෙන්න මේ යාළුවගේ නම තමයි අමීන්. ඉතින් මෙන්න මේ අමීන් මේ වෙලාවේ දුරේ කන්නුගෙන් අහනවා කොහොමද මෙහෙම දෙයක් වුනේ කියලා. ඉතින් මෙන්න මේ විද්දි දුරේ කන්නු අමීන්ට කියලා ඉවරයි ගෙදර මලගයක් කියලා. ඉතින් එතනදී කමලා කියනවා එයාලගේ අම්මා බාත්රූම් එකේ වැටිලා කියලා. ඉතින් මෙතනදී කමලා රවට්ටන්න කිව්ව බොරුව නිසා අමීන් හිතන්නේ මැරිලා ඉන්නේ දුරේ කන්නුගේ අම්මා කියලා. ඉතින් ඒ වෙලාවේ අමීන් සමි කන්නුට දුක ප්‍රකාශය කරනවා. ඉතින් කමලා ගියාට පස්සේ අමීන්ව ඇතුළට එක්කන් ගියාම අමීන් ආයමත් පුදුම වෙන්නේ මැරිලා ඉන්නේ තාත්තා කියලා දැනගත්තම. ඉතින් මෙන්න මේ වෙලාවේ අමීන් ඊටත් වඩා පුදුම වෙන්නේ දුරේ කන්නුගේ තාත්තගේ රහස් අවයවයට වෙලා තියෙන දේ දැක්කම. ඉතින් මෙන්න මේ මොකද වෙලා තියෙන්නේ කියලා දුරේ කන්නුගෙන් අමීන් ඇහුවම එයා කියන්නේ ටීවී බල බල ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ අමීන් කියනවා ෆෝන් වලටත් වීඩියෝ ආවේ ළඟදී ඒ ටිකට ටීවී එකෙත් ඒව යනවද කියලා. ඉතින් මෙන්න මේ සිද්ධි වලට පස්සේ දුරේ කන්නු ඉස්පිරිතාලයකට කතා කරලා ડોක්ටර් කෙනෙක් ගෙදරට ගෙන්නව ගන්න උත්සාහ කළත් ඒ වැඩේ හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා දුරේ කන්නු අයියගේ කීමට තාත්තව ඉස්පිරිතාලයට ගෙනියන්න වාහනයක් හොයන්න යනවා. ඉතින් දුරේ කන්නු සතීෂ් කියලා ත්‍රිවිල් රියදුර එක්කගෙන එනවා. ඉතින් මෙන්න මේ සතීෂ් කියන්නේ සමි කන්නුගේ ඉස්කෝලේ එක පන්තියේ හිඳපු කෙනෙක්. ඉතින් මෙන්න මේ කතාවෙන් පස්සේ මේ කට්ටිය දුරේ කන්නුලගේ තාත්තවත් ත්‍රිවිල් එකට දාගන්නවා. ඉතින් ඒ දාගනෙද්දි රහස් අවයවය පෙනේ කියලා බයට දුරේ කන්දගේ පුංචි ඒක උඩින් පොඩි බකට් එකක් තියෙනවා. ඉතින් ත්‍රිවිල් රියදුර ත්‍රිවිල් එකට නැගලා එකපාරටම අහනවා මොකක්ද අර එළියට පැනලා තියෙන්නේ කියලා. දුරේ කන්නුට වගේම සමි කන්නුටත් මෙන්න මේ වෙලාවේ වචනත් පැටලෙනවා. ඒත් ඉතින් මෙන්න මේ වෙලාවේ මේ ත්‍රිවිල් එකේ ඉන්න සතීෂ් කියලා ත්‍රින්නේ ත්‍රිවිල් එකෙන් එළියේ තියෙන තාත්තගේ කකුල් දෙක ගැන. ඉතින් සතීෂ් ත්‍රිවිල් එකෙන් බැහැලා තාත්තගේ කකුලේ රතු රෙදි පටියක් බැඳලා ඉස්පිරිතාලයට අරගෙන යන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේ අපිට පෙන්නනවා සමි කන්නුගේ නෝනයි ළමයි දෙන්නයි. ඉතින් එයාගේ නෝන නම් ඉන්නේ තරහෙන්. මොකද සමි කන්නු එයාට නොකියම මුලින්ම මෙන්න මේක ශාන්තිට කියලා තිබුණ නිසා. ඉතින් තාත්තව අරගෙන මෙයාලා ඉක්මනටම ඉස්පිරිතාලයට ආවත් ඉතින් එතන තවත් ප්‍රශ්නයක් තිබුණා. ඉතින් මොකද මිනිස්සු ගොඩාක් හිටපු නිසා තාත්තව ඉස්පිරිතාලයට ගෙනියන්න විදිහක් තිබුණේ නැහැ. ඉතින් සමි කන්නුයි දුරේ කන්නුයි දෙන්න ડોක්ටර්ව හම්බ වෙන්න ඉස්පිරිතාලයට යනවා තාත්තවයි අමීන්වයි ත්‍රිවිල් එකේ සතීෂ් එක්ක තියලා. ඉතින් ඉස්පිරිතාලේ ඇතුළට යද්දි දුරේ කන්නුව පොලිමක් දැකලා ඒක ගිහින් හිට ගන්නවා. ඉතින් මෙන්න මේ පොලිමේ හිටගත්තේ වෙන මොකුත් නිසා නෙමෙයි. එයාට බාර් පොලිම් වල ඉඳලා හොඳට පුරුද්දක් තිබුණ නිසා. ඉතින් අන්තිමේදී ડોක්ටර් හම්බ වෙන්න යන සමි කන්නුයි දුරේ කන්නුයි ඊළඟට තමයි ලොකුම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ. මොකද මෙන්න මෙතන ඉන්නේ පොඩි ලේඩි ડોක්ටර් කෙනෙක්. ඉතින් දැන් මෙන්න මේ අයියමලෝ දෙන්න තාත්තට වෙලා තියෙන දේ කියා ගන්න බැරුව ඇඹරි ඉන්නවා. ඒත් කරන්න දෙයක් නැති නිසා සමි කන්නු කොලේක ලියලා දෙනවා තාත්තගේ පෑන කෙලින් වෙලා කියලා. මෙන්න මේ වෙලාවේ තමයි එතන ඉන්න නර්ස් කෙනෙක් මෙන්න මේක හයියෙන් කියවන්නේ. ඉතින් කොහොම වුණත් මෙන්න මේ වෙලාවේ ડોක්ටර්ට කේන්ති යනවා. මොකද මෙන්න මේ දෙන්න කියන දේ ડોක්ටර්ට තේරෙන්නේ නැති නිසා. ඉතින් මෙන්න මේ වෙලාවේ වෙරිමතින්ම අයියා ඇඹරි කියන්න උත්සාහ කරන්නේ දුරේ කන්නු ડોක්ටර්ට කෙලින්ම කියලා දානවා. ඉතින් සමි කන්නු මෙන්න මේ උණ ලැජ්ජාව එක්ක දුරේ කන්නුට එළියට යන්න කියලා ડોක්ටර් එක්ක කතා කරන්න ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේ අමීන් ත්‍රිවිල් එකේ සතීෂ් එක්ක ක්‍රිකට් මැච් එකක් ගැන කතා කර ඉන්නවා. ඉතින් මැච් එකේ සිද්ධ වුණු දෙයක් ගැන සතීෂ්ට පැහැදිලි කරද්දී තාත්තගේ අවයවය වහලා තිබුණු බකට් එක විසික් වෙලා යනවා. ඉතින් අන්න ඒක ගිහින් වැටෙන්නේ දුරේ කන්නු හිටපු තැනට. ඉතින් ඒකෙන් පස්සේ සතීෂුත් මෙන්න මේ සිද්ධිය දැනගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේ ડોක්ටර්වත් තරම් සමි කන්නු ඉස්පිරිතාලෙන් එළියට එද්දි දුරේ කන්නුලා එතන නැහැ. ඉතින් සමි කන්නු දුරේ කන්නුට කෝල් කරලා ඇහුවම දුරේ කන්නු කියන්නේ වෙන ડોක්ටර් කෙනෙක් බලන්න ආවා කියලා. ඉතින් සමි කන්නු දුරේ කන්නු මෙන්න මේ කරන බඩවලට බැනලා තාත්තගේ මිනිහත් තරම් ගෙදර එන්න කියලා කෝල් එක කට් කරලා දානවා. ඉතින් මෙන්න මේ විදියට තාත්තව අරන් එද්දි කමල කියන ගැහණු කෙනා මෙන්න මේ අයව දකිනවා. ඉතින් ගෙදරට ඇවිත් කට්ටියම එකතු වෙලා තමන්ගේ තාත්තගේ මිනිහා කාමරයට අරගෙන යනවා. ඉතින් ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ ශාන්ති සිවකන්නුගේ බිරිඳයි දෙන්න මෙන්න මේ ගෙදරට එනවා.
ඉතින් මෙන්න මේ දෙන්න ගිහින් දුරේකණ්ණුගේ අම්මත් එක්ක අඬන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ තමයි මෙන්න මේ දෙන්න එයාලගේ මාමා ඉන්න විදිය දකින්නේ. ඉතින් ඒකෙන් මෙන්න මේ දෙන්නටත් පුදුම වෙනවා. ඉතින් ඒත් එක්කම මෙන්න මේ ගෙදරට තව අමුත්තෙක් එනවා. ඉතින් මෙන්න මේ කෙනා සමිකණ්ණුගෙන් අහනවා තාත්තා මැරුණේ මොනව වෙලාද කියලා. ඉතින් ඒ වෙලාවේ සමිකණ්ණු කියනවා තාත්තා මැරුණ වෙලාවේ ටීවී එක බල බල ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් ඒත් එක්කම තමයි දුරේකණ්ණු කියන්නේ ඔව් තාත්තා බල බල ඉඳලා තියෙන්නේ ශිවලිංගයට පූජාවක් කරන එකක් කියලා. ඉතින් දුරේකණ්ණු මෙන්න මේකෙන් අදහස් කරන නම් ඉතින් වෙන දෙයක්. ඒත් ඉතින් මෙන්න මේ ආපු පුද්ගලයා නම් කියන්නේ ඒක හරිම පින්වන්ත මරණයක් කියලා. ඉතින් ඒත් එක්කම ඔහු අහනවා එහෙනම් අපි බලමුද කියලා. ඉතින් ඒකට නම් දුරේකණ්ණුයි සමිකණ්ණුයි ටිකක් බය වෙනවා. ඉතින් මෙන්න මේ කෙනාව තාත්තගේ මිනිහ ළඟට අරගෙන යද්දිම දුරේකණ්ණුගේ අම්මයි පුංචි වගේම ශාන්ති සමිකණ්ණුගේ බිනිඳයි සේරම තාත්තගේ රහස්‍යය වැහෙන විදියට එයාව බදාගෙන අඬන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේම මෙතන මේ ඇවිල්ලින්න කෙනෙකුත් පුදුම වෙනවා මෙයාලගේ මේ ඇඬිල්ලට. ඉතින් ඊට පස්සේ මේ කෙනා ගෙදරින් පිටත් වෙලා යනවා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ ශාන්ති සමිකණ්ණුගේ බිරිඳයි දෙන්න කුස්සියේ කතා කර කර ඉන්නවා. ඉතින් ශාන්ති කියනවා මේ ගමේ අය දැනගත්තොත් අපිටත් එක්ක ලැජ්ජයි කියලා. ඉතින් ඒත් එක්කම සමිකණ්ණුගේ බිරිඳ කියනවා මම බැඳලා මෙහාට ආවට පස්සේ දෙපාරක්ම නැන්දම්මා ගැටාන්නාසි කනවා මම දැක්ක කියලා. ඉතින් මෙන්න මේ විදියට මේ දේවල් කතා වෙවි hina වෙන අතරේ මෙතනට මෙයාලගේ අම්මා එනවා. ඉතින් අම්මා වෙයිද මෙන්න මෙතනට ඇවිත් කියන්නේ මේක මල ගෙදරක් hina වෙවි මොකද කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේ එතරදිම ජනෙල් ළඟ ඉන්න කමල මෙයාලට කතා කරනවා. ඉතින් කමල අම්මගෙන් අහනවා ඔයා වැටුණ කිව්ව නේද මොකද උනේ කියලා. එතකොට අම්මා කියන්නේ වැටුණ නැහැ කෙලින් වුණා කියලා. ඉතින් ඒක නම් කමලට තේරුනේ නැහැ. ඉතින් මෙන්න මේ අයගේ මේ කතාව යන අතරේ දුරේකණ්ණු කුස්සියට ඇවිත් හැමතැනම මම බැඳලා මෙහාට ආවට පස්සේ දෙපාරක්ම නැන්දම්මා ගැටාන්නාසි කනවා මම දැක්ක කියලා. ඉතින් මෙන්න මේ විදියට මේ දේවල් කතා වෙවි hina වෙන අතරේ මෙතනට මෙයාලගේ අම්මා එනවා. ඉතින් අම්මා වෙයිද මෙන්න මෙතනට ඇවිත් කියන්නේ මේක මල ගෙදරක් hina වෙවි මොකද කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේ එතරදිම ජනෙල් ළඟ ඉන්න කමල මෙයාලට කතා කරනවා. ඉතින් කමල අම්මගෙන් අහනවා ඔයා වැටුණ කිව්ව නේද මොකද උනේ කියලා. එතකොට අම්මා කියන්නේ වැටුණ නැහැ කෙලින් වුණා කියලා. ඉතින් ඒක නම් කමලට තේරුනේ නැහැ. ඉතින් මෙන්න මේ අයගේ මේ කතාව යන අතරේ දුරේකණ්ණු කුස්සියට ඇවිත් හැමතැනම හොයලා කතුරක් හොයා ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේ අනිත් අය හිතන්නේ දුරේකණ්ණු තාත්තගේ අවයව කපලා දාන්න හදනවා කියලා. ඉතින් හැමෝම කෑ ගහගෙන අඬාගෙන දුරේකණ්ණු පස්සෙන් දුවන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවේ දුරේකණ්ණු කතුර අරන් ගිහින් දින නම් වෙන වැඩකට. ඉතින් කතුරක් අරන් ගිහින් අයියා මල්ලි එකතු වෙලා තාත්තගේ අවයව සෙලෝ ටේප් වලින් ඔතලා දානවා. ඉතින් ඊළඟට සමිකණ්ණු කියනවා අපි නෑදෑයන්ට අසල්වැසියන්ට කියන්න යනවා. ඔයාලා මල ගෙදර වැඩේ ලෑස්ති කරන්න කියලා. ඉතින් එහෙම කියලා දුරේකණ්ණුයි සමිකණ්ණුයි ළඟම ගෙවල් දෙකකට යනවා. ඉතින් අම්මයි පුංචි දෙන්නත් ලිඳ ළඟට යනවා වතුර ගන්න. ඉතින් ඒත් එක්කම දුරේකණ්ණුගේ යාළුවා අමීන් තාත්තගේ මිනිහ බලන්න කාමරේ ළඟට යනවා. ඉතින් ඔහුත් ඇති යාන්තම් මෙන්න මේ ප්‍රශ්න ඉවරයි කියලා හිතාගත්ත විතරයි ආයෙමත් තාත්තගේ අවයවය ඉස්සෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක දකිද්දී අමීන් හැමෝටම ඇහෙන්න කෑ ගහනවා. ඉතින් දුරේකණ්ණු සමිකණ්ණු වගේම ගෙදර අනිත් අයත් මෙතනට දුවගෙන එනවා. ඉතින් හැමෝටම මෙන්න මේ වෙලාව හිතා ගන්න බෑ මෙන්න මේ වෙන දෙයට හේතුව. ඉතින් අන්න ඒත් එක්කම තමයි අපිව ඊළඟ දර්ශනයට අරගෙන යන්නේ. ඉතින් ඔයාලට මතක ඇති මෙන්න මේ ෆිල්ම් එකේ පටන් ගන්නම දර්ශනයේදී දුරේකණ්ණුගේ තාත්තා කම්මුල් පහරක් ගාපු පිරිමි ළමයා. ඉතින් අන්න එයා තමයි මෙන්න මෙතන යාළුවෝ එක්ක බියර් එකක් බොන ගමන් ඉන්නේ. ඉතින් මෙන්න මේ වෙලාවේ මේ පිරිමි ළමයා කියනවා එදා Tamanට ගහපු එකට දුරේකණ්ණුගේ තාත්තගෙන් පලි ගන්න ඕන කියලා. ඒත් ඉතින් යාළුවෝ නම් ඒකට hina වෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ මෙතනට එනවා දුරේකණ්ණුයි අමීනුයි. ඉතින් මෙයාලා මේ පිරිමි ළමයට කතා කරලා අහනවා සාමිතුමාගේ ගෙදරට යන්නේ කොහොමද කියලා. ඒත් මෙන්න මේ දුරේකණ්ණු Tamanට ගහපු කෙනාගේ පුතා කියලා දන්න මෙන්න මේ පිරිමි ළමයා මෙයාට උත්තර නොදී මෙතනදී තරහින් ඉන්නවා. ඉතින් ඒක දකින්න දුරේකණ්ඩු මෙයාගේ අතේ තිබුණ බියර් එක අරගෙන මේ පිරිමි ළමයට කනට ගහනවා. ඉතින් දැන් මෙන්න මේ පිරිමි ළමයා ඉන්නේ ගොඩාක් කේන්තියෙන්. මොකද කලින් යාගේ තාත්තා ගහන ළමයි ඉස්සරහ ගහලා එයාට ලැජ්ජ කරා. දැන් පුතා යාළුවෝ ඉස්සරහ ගහලා Tamanට ලැජ්ජ කරපු නිසා. ඉතින් මෙන්න මේ විදියට මෙතනින් යන දුරේකණ්ඩු සහ අමීන් දෙන්න යනවා ස්වාමි ඉන්න තැනට. ඉතින් දුරේකණ්ඩු ස්වාමි හොයන් ගිහින් ඉන්න අතරේ සමිකණ්ඩු ඩොක්ටර් කෙනෙක් ගෙදරට ගෙන්නව ගන්නවා. හැබැයි ඉතින් මෙන්න මේ ඩොක්ටර්ට සමිකණ්ඩුලගේ ගෙදර හොයාගන්න බැරුව මේ ඩොක්ටර් ගිහින් තියෙන්නේ කමලගේ ගෙදරට. ඉතින් කමල තමයි මෙන්න මේ ඩොක්ටර්වත් එක්කගෙන මෙයාලගේ ගෙදරට එන්නේ. ඉතින් කමලට බොරු කියලා මෙන්න මේ වෙලාවේ එයාව ගෙදරින් පිටත් කරන සමිකණ්ඩු ඩොක්ටර්ව ඇතුළට එක්කගෙන ගිහින් තාත්තව පෙන්නනවා. ඉතින් ඩොක්ටර් මෙන්න මේ වෙලාවේ අහනවා ගෙදර මෝල් ගහක් එහෙම නැද්ද කියලා. ඉතින් එතකොටම තමයි සමිකණ්ණු එතරම් තියෙන මෝල් ගහ පෙන්නලා කියන්නේ අපි මේකෙන් උත්සාහ කරා ඒත් හරි ගියේ නැහැ කියලා. ඉතින් ඊළඟට ඩොක්ටර් කියනවා සෙලෝ ටේප් එකකින් හරි ලණුවකින් හරි අපි මේක බඳිමු කියලා. ඉතින් ඒකත් උත්සාහ කරලා බැලුවා කිව්වට පස්සේ තමයි ඩොක්ටර් කියන්නේ වෙන කරන්න දෙයක් නැහැ. රජේ රෝහලකට ගිහින් ඔපරේෂන් එකක් කරලා අවයවය අයින් කරන්න කියලා. ඒත් ඉතින් මෙන්න මේ වෙලාවේ සමිකණ්ණුලගේ අම්මා නම් මෙන්න මේකට විරුද්ධ වෙනවා.
ඉතින් එයා කියනවා මෙයාගේ ඇඟේ තිබුණු හොඳම කොටස මේක. ඒක නිසා ඒක අයින් කරන්න දෙන්න බැහැ කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ ලේලිල දෙන්න අම්මට මේක තේරුම් කරන්න හැදුවත් එයා මෙන්න මේකට කොහොමටවත් කැමති වෙන්නේ නැහැ. ඉතින් ඩොක්ටර්ට ටිකක් එළියෙන් ඉන්න කියලා සමිකන්නුයි එයාගේ බිරිඳයි ශාන්ති මේ හැමෝම අම්මව මෙන්න මේකට කැමති කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒත් අම්මයි පුංචි දෙන්නම මෙන්න මේකට කැමති වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ දුරේකණ්ඩු එක්කගෙන ආපු ස්වාමිවරයා ගෙදරට එනවා කියලා. ඉතින් ස්වාමිගේ ඇතුළට එද්දි සමිකණ්ඩු එක්කගෙන ආපු ඩොක්ටර් පුටුවක ඉනගෙන නිදාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට නිදාගෙන ඉන්නව දකින ස්වාමී දකිනවා එයාගේ වෛද්‍යනාලාවට උඩින් වැටුණු කෝට් එක නිසා මෙන්න මේ ස්වාමීට පේන්නේ මේ තියෙන්නේ ඩොක්ටර්ගේ රහස් අවයවය එළියට ඇවිල්ලා කියලා. ඉතින් ස්වාමී මෙන්න මෙතන ඉන්න දුරේකණ්ඩුගේ තාත්තා කියලා හිතාගෙන මන්ත්‍රයක් කියලා අතේ තිබුණ ලීබෝනික් එකෙන් ඩොක්ටර්ගේ රහස් අවයවයට හයියෙන් පහරක් ගහනවා. ඉතින් මෙන්න මේකෙන් ඩොක්ටර්ට හොඳටම අමාරු වෙනවා වගේම සමිකන්නුයි එයාගේ පවුල අයටයි හොඳටම පිස්සු කියලා මෙන්න මේ වෙලාවේ බැන බැන මෙතනින් යන්න යනවා. ඉතින් ඔන්න දැන් තමයි සාමිව දුරේකණ්ඩුලගේ තාත්තා ළඟට මෙයාලා අරගෙන යන්නේ. ඉතින් තාත්තගේ අවයවයේ උඩින් යෂ්ටියක් එහෙම තියලා මතුරුන ගමන් සාමි කියනවා මෙයා මැරුණට සම්පූර්ණයෙන්ම මැරිලා නැහැ. මෙයාගේ ආත්මය රහස් අවයවයේ ගාව හිර වෙලා කියලා. ඒත් ඉතින් මෙන්න මෙතන ඉන්න අනිත් අය නම් මේක අහලා පුදුම වුණාට සමිකණ්ඩු නම් මෙන්න මේක විශ්වාස කරන්න එච්චර කැමති වෙන්නේ නැහැ. ඒත් දුරේකණ්ඩු අහනවා තාත්තගේ ආත්මය මේකින් ගලවන්න නම් මොකක්ද කරන්න ඕන කියලා. ඉතින් අන්න ඒ වෙලාවේ මේ ස්වාමී කියනවා එයාගේ තාත්තගේ ආත්මය එළියට ගන්න පුළුවන් ඔයාගේ අම්මට විතරයි කියලා. ඉතින් අන්න ඒක කියනවත් එක්කම සමිකණ්ඩුට කේන්ති යනවා අම්මට ඕන නැති විදිහේ දෙයක් කියපු නිසා. ඉතින් මෙන්න මේ නිසා සමිකණ්ඩු මෙන්න මේ ස්වාමීට ගහන්න හදනවා. ඉතින් අන්තිමේදී මෙන්න මේ ස්වාමී හොඳටම බැනුම් අහගෙන අමින් එක්ක මෙන්න මෙතනින් යන්න යනවා. ඉතින් ස්වාමීට ගහන්න පන්නපු සමිකණ්ඩු තාත්තගේ කාමරේ දිහා බලද්දි මෙයා දකිනවා එතන තියෙන මේසෙන් තාත්තගේ ඉස්සිලා තියෙන අවයවය වැහිලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට පෙන්නනවා ස්පීකර් එකකුත් බැඳගත්ත කාර් එකක් දුරේකණ්ඩුලාගේ ගෙදරට එනවා. ඉතින් මෙන්න මේක දැකලා මෙයාලා හැමෝම කලබලයටපත් වෙනවා. මේ විදියට ගමටම මල ගෙදර ගැන එලවුන්ස් එකක් කරගෙන එන්නේ වෙන කවුරුත් නෙවෙයි දුරේකණ්ඩුගේ අනිත් යාළුවා රංගරාජා. ඉතින් දුරේකණ්ඩු නම් ඉතින් මෙන්න මේ වෙලාවේ හීන්දාඩිය දාන්න ගන්නවා. මොකද දැන් රංගරාජා මුළු ගමටම තාත්තගේ මරණ ගැන කියපු නිසා. ඉතින් රංගරාජා මල් මාලකුත් අරගෙන තාත්තගේ මිනිය බලන්න යන්න හදනකොට දුරේකණ්ඩු එයාව නවත්ත ගන්න උත්සාහ කරනවා. ඒත් වාසනාවකට වගේ මෙන්න මේ වෙද්දි සමිකණ්ඩු තාත්තගේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගෙන ඉවරයි. ඉතින් හැමෝම බලද්දි මෙයාලා දකිනවා මැරුණු තාත්තට සුදු ඇඳුමක් අඳවලා මේසෙක ඉඳලා තියෙනවා කියලා. ඒත් එක්කම රංගරාජා මල් මාලයක් අරගෙන ඇතුළට ගිහින් සමිකණ්ඩුගෙන් අහනවා ඇයි තාත්තගේ මිනිය ඉඳවල තියෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ සමිකණ්ඩු කියනවා තාත්තා ගුරුවරයෙක් වෙන්න ආසාවෙන් හිටියා. ඒ නිසා තාත්තා පාවිච්චි කරපු මේසෙයි පුටුවේ ඒ විදියටම ඉන්දන එක එයාගේ අවසන් කැමැත්තේ ලියලා තිබුණ කියලා. ඉතින් මෙන්න මේ සමිකණ්ඩු කියන්නේ බොරුවක්. ඉතින් ඒ විදියටම මේ බොරුව කියමු කියලා ප්ලෑන් කරගෙන මෙයාලා තාත්තගේ මල ගෙදර කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඉතින් මල ගෙදර හැමෝම ඉන්න අතරේ සමිකණ්ඩු දකිනවා දුරේකණ්ඩු මෙතන නැහැ කියලා. ඉතින් සමිකණ්ඩු ශාන්තිට කතා කරලා දුරේකණ්ඩුව එක්කගෙන කියලා මෙන්න මේ වෙලාවේ කියනවා. ඉතින් සමිකණ්ඩු මෙන්න මේ වෙලාවේ ඉන්නේ බොන ගම. ඉතින් ශාන්ත ගිහිල්ලා ඔයාට මොලයක් නැද්ද කියලා අහලා දුරේකණ්ඩුට බයින්න පටන් ගන්නවා. ඒත් දුරේකණ්ඩු මෙන්න මේ වෙලාවේ කියන දෙයට ශාන්තිටත් දුක හිතෙනවා. ඉතින් දුරේකණ්ඩු කියන්නේ ජීවත් වෙලා ඉද්දි තාත්තා මාත් එක්ක කතා කළේ නැහැ. දැන් එයා ජීවතුන් අතර නැහැ. එයා ආයේ කවදාවත් කතා කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේ ශාන්ති දුරේකණ්ඩුගේ හිත හදලා මෙයාව මල ගෙදර වැඩවලට එක්කගෙන යනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ මල ගෙදර වැඩ කරන අතරේ තවත් විශේෂ කෙනෙක් එනවා. ඉතින් මෙයා තමයි මැරුණු කෙනාගේ මල්ලි සිංගරාම්. ඉතින් මෙයා පොලිස් නිලධාරියෙක්. සිංගරාම් එයාගේ අයියගේ මිනිය තියෙන විදිය දැකලා පුදුම වෙනවා. ඉතින් මෙයා අහනවා මේ විදියට තියන්නේ ඇයි කියලා. ඉතින් කලින් හැමෝම කතා වුණා වගේ තාත්තට ගුරුවරයෙක් වෙන්න හීනයක් තිබ්බ නිසා මෙන්න මෙහෙම තියෙනවා කියලා මෙයාලා මෙන්න මේ සිංගරාම්ට කියනවා. ඒත් සිංගරාම් නම් කියන්නේ ඔයාගේ තාත්තා 8 වසරවත් පාස් නැහැ. ඉතින් කොහොමද ගුරුවරයෙක් වෙන්නේ කියලා. ඉතින් අන්න ඒකට නම් මේ වෙලාවේ කාටවත් කට උත්තරයක් නැති වෙනවා. ඒත් ඉතින් දුරේකණ්ඩු නම් ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි. ඉතින් අන්න ඒත් එක්කම තමයි දුරේකණ්ඩු කියන්නේ මං ඇත්ත කියන්න. තාත්තට ඕනුනේ ඔයා වගේ කවදා හරි පොලිස් නිලධාරියෙක් වෙන්න. ඉතින් අන්න ඒක නිසා තමයි ඔයා පොලිසියේ වාඩි වෙලා ඉන්නව වගේ ඉන්න ඕන කියලා එයාගේ අන්තිම කැමැත්ත ලියලා තිබුණේ කියලා. ඉතින් එතකොට නම් සිංගරාන්ට එයාගේ අයිය ගැන දුකත් හිතෙනවා. ඉතින් මෙන්න මෙයා අඬාඩ මෙතනින් යන්න හදලා ආයෙත් හැරිලා ඇවිත් කියනවා අයියගේ එක උස්සන්න කියලා. ඉතින් ඒකට හැමෝම පුදුම වෙනවා. ඉතින් ඊළඟට තමයි සිංගරාම් කියන්නේ අයියගේ රැවුල උස්සන්න කියලා. ඉතින් ඊළඟ දර්ශනයෙන් අපිට පෙන්වන්නේ දුරේකණ්ඩුව සහ සමිකණ්ඩුව. ඉතින් දුරේකණ්ඩු කාර් එකක් ඇතුළට වෙලා බොන ගමන් ඉන්නකොට සමිකණ්ඩුත් එතනට ගිහිල්ලා එයා එක්ක එකතු වෙලා බොනවා. ඉතින් මේ වෙලාවේ සමිකණ්ඩු අහනවා දුරේකණ්ඩුගෙන් ඔයා කවදාවත් තාත් එක්ක කතා කරලා නැද්ද කියලා. ඉතින් එතකොට සමිකණ්ඩු කියනවා මම උඩුමහලට වෙලා බොන වෙලාවට තාත්තා ඇවිල්ලා මාත් එක්ක බීලා ගොඩාක් වෙලා කතා කර කර ඉන්නවා කියලා. ඉතින් සමිකණ්ඩු අහනවා මොනව ගැනද කතා කරන්නේ කියලා.
ඉතින් එතකොට දුරේ කන්නු කියනවා ගෙදර ගැන ජීවිතය ගැන වගේම ඔයා ගැනත් ගොඩාක් වෙලාවට කතා වෙනවා කියලා. ඉතින් ඔයා දවසක් ගහකින් වැටුණු විදිය මතක් කරලා දවසක් එයා ඇඬුවා. ඉතින් එයා පළවෙනි වතාවට අඬනව දැක්කෙත් අන්න එදා කියලා තමයි මෙන්න මේ වෙලාව කියන්නේ. ඉතින් මේ වෙලාවට සමිකන්නට ඇඬෙනවා. එයා තාත් එක්ක කතා කරන්නවත් උත්සාහ නොකරපු එක ගැන. ඒත් ඉතින් දුරේ කන්නු මෙන්න මේ වෙලාවේ ඉන්නේ ඊටත් වඩා දුකින්. මොකද එයා එක්ක තාත්තා කවදාවත් කතා කරලා නැහැ. ඒත් ඉතින් අයියගේ හිත හදන්න ඕන නිසා සමිකන්නට කිව්වේ බොරුවක්. ඉතින් ඒත් එක්කම සමිකන්නු අහනවා දුරේ කන්නුගෙන් අයිස් පෙට්ටියක් අරගෙන එන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ අයිස් පෙට්ටියක් කියන්නේ මිනි පෙට්ටියකට. ඉතින් අන්න ඒකට හා කියලා අමින් එක්ක දුරේ කන්නු ආයෙමත් අයිස් පෙට්ටියක් ගේන්න පිටත් වෙනවා. ඉතින් මල් ශාලාවට යන දුරේ කන්නුයි සමිකන්නුයි ඇතුළට ගිහින් අයිතිකාරයට කතා කරනකොට අයිස් පෙට්ටියක නිදාගෙන හිටපු කෙනෙක් නැගිටිනවා. ඉතින් මෙන්න මේක දැකලා මේ දෙන්න හොඳටම බය වෙනවා. වගේම අමින් මෙන්න මේ වෙලාව හැම ආගමක් ගැනම මතක් කරලා ජප කරන්න පටන් ගන්නවා. ඒත් ඉතින් මෙන්න මේ අයිස් පෙට්ටියේ ඉඳපු කෙනා කියනවා මම හොල්මනක් නෙමෙයි බය වෙන්න එපා. මම මේකේ අයිතිකාරයා. බොරු නම් මේ ෆොටෝ එක බලන්න කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ මේ ෆොටෝ එක බලද්දි දුරේ කන්නුයි අමීනුයි තවත් බය වෙනවා. මොකද මේ ෆොටෝ එකටත් මල් මාලයක් දාලා තිබ්බ නිසා. ඉතින් මෙන්න මේ දෙන්න බය වෙනවා දකින අයිතිකාරයා කියනවා ඔය ෆොටෝ එක නෙමෙයි අනිත් පැත්ත බලන්න කියලා. ඔන්න ඉතින් එතකොටම තමයි තේරෙන්නේ මෙයා මැරිලා නැහැ කියලා. ඉතින් මෙන්න මෙතන තියෙන ගණන් වැඩිම අයිස් පෙට්ටියකුත් අරගෙන දුරේ කන්නු ගෙදර යනවා. ඉතින් තාත්තව මෙන්න මේ අයිස් පෙට්ටියේ තියෙනවා වගේම ඒත් එක්කම කාමරේ ඇතුළට එන සිංගරාම් දකිනවා අයියගේ මිනිහ රහස් අවයවයට වෙලා තියෙන දේ. ඉතින් මෙයා මෙන්න මේ ගැන ගෙදර අයගෙන් අහද්දි එයාලා මෙන්න මෙහෙම දෙයක් පේන්නේ නෑ වගේ රඟපානවා. ඉතින් අන්තිමට තාත්තගේ මිනිහ ගැන නරක දේවල් කිව්වා කියලා හැමෝම සිංගරාම්ට බයිනවා වගේම අම්මා නම් කනේ පහරකුත් ගහනවා. ඉතින් සිංගරාම්ට හොඳටම විශ්වාසයි අයියගේ රහස් අවයව එළියට ඇවිත් තිබ්බ කියලා. ඒත් ඉතින් අනිත් අයට මේක පේන්නේ නැද්ද බොරුවක්වත්ද කියලා මෙයාට හිතා ගන්න බෑ. දැන් ඉතින් මෙයාලා තාත්තගේ මිනිහ අයිස් පෙට්ටියේ දාලා රහස් අවයව වැහෙන්න ඒකට උඩින් රෙද්දක් දාලා වහලා දානවා. ඉතින් ඊළඟ දර්ශනයෙන් අපිට පෙන්වන්නේ මෙන්න මේ කතාවේ මුල්ම දර්ශනයේදී දුරේ කන්නුගේ තාත්තා එක්ක එකට හිටපු යාළුවෝ දෙන්න මල ගෙදර එනවා. ඉතින් මෙන්න මේ දෙන්න ඇවිත් මල් මාලා දාලා සමිකන්නුගෙන් අහනවා ඇයි මෙහෙම අයිස් පෙට්ටියක දාලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට සමිකන්නු කියනවා තාත්තා කාශ්මීරේ යන්න ආසාවෙන් හිටියේ. එහි තියෙන සීතලට ආස නිසා. ඒ නිසා අපි තාත්තව අයිස් පෙට්ටියක දාන්න හිතුවා කියලා. ඒත් ඉතින් මෙන්න මෙතන ඉන්න සිංගරාම්ට නම් ඕනේ කොහොම හරි මෙයාලටත් අර රහස් අවයවයට වෙලා තියෙන දේ පේනවද බලන්න. ඒත් එයාලත් සමිකන්නු කියන දේ පිළි අරගෙන යන්න යනවා. ඉතින් ඊළඟ දර්ශනයෙන් අපිට පෙන්වන්නේ අපිට කතාවේ මුල්ම දර්ශනයේදී හම්බෙනු පිරිමි ළමයව. ඉතින් මෙයා තවමත් දුරේ කන්නුගේ තාත්තා එක්ක ඉන්නේ ගොඩාක් තරහෙන්. මෙයා කියන්නේ එයා මැරුණත් කමක් නැහැ මිනිස්සු ඉස්සරහා ලැජ්ජ කරලයි නවත්තන්නේ කියලා. ඒත් එක්කම කාර් එකක එතරට එන දුරේ කන්නු වෙරිමතින්ම කට හොදලා වතුර විසි කරන්නේ මෙන්න මේ කොල්ලගේ මූණට. ඒ විතරක් නෙමෙයි එතනින් යන්න හදද්දි ආයෙමත් පිළිලුවට වගේ මෙන්න මේ කොල්ලගේ කණ්ඩ පහරක් ගහගෙනම තමයි දුරේ කන්නු මෙතනින් එන්නේ. ඉතින් ඒකිනුත් මෙන්න මේ කොල්ලා යාළුවෝ ඉස්සරහා ලැජ්ජ වෙනවා. ඉතින් ඊළඟට එන දර්ශනයෙන් අපිට පෙන්නනවා දුරේ කන්නුගේ තාත්තගේ යාළුවෝ දෙන්න දුරේ කන්නුගේ ගෙදර කාමරවල ඇවිද මොනවා හරි හොයනවා. ඉතින් මෙන්න මේ අතරේ කරුණුත් දුරේ කන්නුගේ ගෙදරට ආපු ආගන්තුක පුද්ගලයෙක් මල ගෙදරට සහභාගී වෙනවා. ඉතින් මෙයාලට දුරේ කන්නුගේ තාත්තා ගුරුවරයෙක් වෙන්න ආසාවෙන් හිටියා. තාත්තා කාශ්මීරේ යන්න ආසාවෙන් හිටියා. ඒ නිසා මෙන්න මේ විදියට අයිස් පෙට්ටියක දැම්ම කියලා පටලවලා බොරු ගොඩාක් කියනවා. ඉතින් ඒ පැටලිච්ච බොරු අහලා එළියට එන ඒ කෙනා කමලව හම්බ වෙනවා. ඉතින් කමල මෙයාට කියනවා මොකක් හරි මෙයාලා අපිට හංගනවා කියලා. ඉතින් අන්න එක හොයාගන්න ඕන කියලා තමයි කමල මෙන්න මේ වෙලාවේ කියන්නේ. ඉතින් ඊළඟ දර්ශනයෙන් අපිට පෙන්වන්නේ දුරේ කන්දු අයිස් පට්ටියක් ගත්ත මල් ශාලාවේ අයිතිකාරයව. ඉතින් මෙයාව හම්බ වෙන්න මෙන්න මේ වෙලාවේ පොලිස් කෙනෙක් ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ පොලිස් නිලධාරියා එක්ක තවත් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ කෙනා කියන්නේ මාලයක් හොරකම් කරලා ඒක හංගලා තියෙන්නේ දුරේ කන්නුලාගේ තාත්තට අරන් ගියපු මිනි පෙට්ටියේ කියලා. ඉතින් අන්තිමේදී මෙන්න මේ මල් ශාලාව සීල් කරලා අයිතිකාරයට කියනවා මාලේ අරගෙන ආවොත් විතරයි මල් ශාලාව අරින්න වෙන්නේ කියලා. ඉතින් ඊළඟ දර්ශනයෙන් අපිට පෙන්වන්නේ දුරේ කන්නුගේ තාත්තා එක්ක කේන්තියෙන් ඉන්න පිරිමි ළමයා මල ගෙදරට එනවා. ඉතින් මෙන්න මෙයා එන්නේ දුරේ කන්නුගේ තාත්තගේ වේට්ටිය ගලවලා ලැජ්ජ කරන්න කියලා හිතාගෙන. ඉතින් ඒත් මෙන්න මෙයාටත් කලින් මෙතනට එන ගැහණු කෙනෙක් අඬාගෙන මිනිහ ළඟට යනවා. ඉතින් මෙන්න මේ ගැහණු කෙනා දුරේ කන්නුගේ තාත්තට මස්සිනා කිය අඬන්න ගන්නවා. ඒත් මෙන්න මෙයා දුරේ කන්නු ළඟේ නෑදෑ වෙන කෙනෙක් නම් නෙවෙයි. ඉතින් එයාලත් මේ බලාගෙන ඉන්නේ මේ කවුද කියලා හිතා ගන්න බැරුව. ඉතින් මෙන්න මේකෙන් වැඩියෙන්ම සතුටු වෙන්නේ අන්න අර පිරිමි ළමයා. ඉතින් මෙන්න මේ ගැහණු කෙනාව මෙතනට ගෙනල්ලා තියෙන්නේ දුරේ කන්නුලගේ තාත්තව හොස්පිටල් එකට අරන් ගිය ත්‍රිවිල් එකේ සතීෂ්. ඉතින් ගෙදර කට්ටිය සතීෂ්ගෙන් ඇහුවම එයා කියන්නේ බස් ස්ටෑන්ඩ් එකට වෙලා මස්සිලා නැති වෙලා කියලා අඬ ගෙදර යන්න පාර දන්නේ නැහැ කියලා හිටියා. ඉතින් මල ගෙදර තියෙන්නේ මෙහෙ නිසා මම යාව මෙහාට එක්කගෙන ආව කියලා. ඉතින් ඒ වෙලාවේ දුරේ කන්නු සතීෂ්ට බයින්න ගන්නවා කොහේ හරි වෙන මල ගෙදරකට යන්න ඕන කෙනෙක් මෙහෙට එක්කගෙන ආව කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ සමිකන්නුයි එයාගේ තාත්තගේ යාළුවයි. ඉතින් සමිකන්නු තාත්තගේ යාළුවගෙන් අහනවා මේ ඇවිල්ලා ඉන්න ගැහණු කෙනා ගැන ඔයා මොනවා හරි දන්නවද කියලා.
ඉතින් සමිකන්නුගේ බලකිරීමට අන්තිමට මෙන්න මෙයා කියන්නේ එයාගේ නම වජිරාමණී කියලා. ඉතින් මෙන්න මේ ගැහණු කෙනාට අපේ තාත්තා එක්ක තියෙන සම්බන්ධය මොකද්ද කියලා සමිකන්nu ඇහුවත් මෙයා ඒකට උත්තර නොදී මගහරිනවා. ඉතින් මෙන්න මේ දෙන්නගේ කතාව කමල දොරායනේ ළඟ ඉඳලා හැංගිලා අහගෙන ඉන්නවා. ඉතින් එකපාරටම කමල වැටෙන්න ගියපු නිසා සමිකන්nu මෙයාව දැකලා අහනවා ඔයා මොකද මෙතන කරන්නේ කියලා. ඉතින් එතකොටම කමල කියන්නේ මට මගේ නම කියනවා වගේ ඇහුණා. ඒකයි ආවේ කියලා. ඉතින් අපිට ඊළඟ දර්ශනයෙන් පෙන්වන්නේ තරඟට මිනිහ ළඟට වෙලා අඬන දුරේකන්නුගේ අම්මයි වජිරාමණීමයි. ඉතින් එතනට එන සිංගාරම් වජිරාමණී ළඟට ගිහින් කියනවා මෙයා නිකම් මැරිලා නැහැ. ඉස්සිලා මැරිලා තියෙන්නේ. ඔයාටත් පෙනේ පොඩ්ඩක් රෙද්ද උස්සලා බලන්න කියලා. ඉතින් ඒ කතාව අහපු ගමන් වැරදියට තේරුම් ගන්න වජිරාමණී සිංගාරාම්ගේ කනට එකක් ගහනවා. ඉතින් සිංගාරාම් නම් දැන් ඉන්නේ මෙන්න මේ වෙන දේවල් මොනවද කියලාවත් හිතා ගන්න බැරුව. ඉතින් ඊළඟට මේ මලගෙදරට එන්නේ මල්ශාලාවේ අයිතිකාරයා. ඉතින් මෙයා ඇවිත් මිනි පෙට්ටිය වහලා තියෙන රෙදි කෑල්ල අයින් කරන්න හදනවා. ඉතින් බොහොම අමාරුවෙන් දුරේකණ්ඩු මෙයාව නවත්තලා එළියට අරන් ගිහින් මොකද්ද ප්‍රශ්න කියලා අහනවා. ඉතින් මෙන්න මෙතනදී තමයි මේ මල්ශාලාවේ අයිතිකාරයා මේ චේන් එකේ හුටපට කියන්න ගන්නෙ. ඉතින් අන්තිමට මල්ශාලාවේ අයිතිකාරයා ඒකේ තියෙන දේ මට දීලා ඔයාලා මලගෙදර වැඩ කටයුතු කරගෙන යන්න කිව්වම දුරේකණ්ඩුයි අමුණුයි ගොඩාක් පුදුම වෙනවා. මොකද ඒ දෙන්නේ දන්නේ නැහැ මල්ශාලාවේ කෙනා ඉල්ලන්නේ හොරකම් කරලා මිනි පෙට්ටිය හංගපු මාළේ කියලා. ඉතින් එයාලා හිතන්නේ මෙයා මේ ඉල්ලන්නේ තාත්තගේ රහස් අවයවය කියලා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ දුරේකණ්ඩු වජිරාමණීගෙන් එයා ආවේ කොහෙන්ද තාත්තා එක්ක මොකද්ද තියෙන සම්බන්ධය කියලා අහනවා කියලා. ඉතින් ඒ වෙලාවේ වජිරාමණී ඒවට උත්තර දෙනව වෙනුවට කරන්නේ මිනිහ ළඟට වෙලා අඬ කියවන එක. ඉතින් මෙයා ඒ වෙලාවේ කියනවා ආයෙත් ඉක්මනට එන්නම් කියලා නේද ඔයා ගියේ. ඇයි එහෙම නොඑන්නෙම ගියේ කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවේ නම් දුරේකණ්ඩුගේ අම්මට හොඳටම කේන්ති ගිහින් වජිරාමණීට ගහන්න යනවා. ඉතින් මෙන්න මෙතන ලොකු ගුටි හෝමාරුවක් වෙනවා. ඉතින් අනිත් අය මැදිහත් වෙලා දෙන්නම දෙපැත්තට කරන්නෙත් මෙන්න මේ වෙලාවම තමයි. ඉතින් ඇත්තටම ඔයාට අපේ තාත්තා එක්ක සම්බන්ධයක් තිබුණ කියලා පිළිගන්න සාක්ෂි නැහැ කියලා දුරේකණ්ඩු කිව්වම වජිරාමණී මං එයාගේ ෆෝන් එකට කෝල් එකක් ගන්නම් කියලා කියනවා. ඉතින් ඒ කෝල් එක ගන්නවත් එක්කම දුරේකණ්ඩුලගේ ගේ ඇතුලෙන් වජිරාමණී කියලා තියෙන සින්දුවක් ප්ලේ වෙනවා. ඉතින් හොයලා බලද්දි සමිකණ්ඩුට හම්බ වෙනවා ෆෝන් එකක්. ඉතින් ඒකේ වජිරාමණී කියලා සේව් කරලා තියෙනවා වගේම රින්ග්ටෝන් එක පවා දාලා තියෙන්නේ මෙන්න මේ වජිරාමණී කියලා සින්දුව. ඒත් මෙන්න මේක නිකම් ෆෝන් කෝල් එකක් නිසා සම්බන්ධකමක් තිබුණේ කියලා ඔප්පු වෙන්නේ නැහැ කියලා එතන ඉන්න මිනිස්සු කිව්වම වජිරාමණී මෙයාගේ කටවල් වැහෙන විදිහේ උත්තරයක් දෙනවා. ඉතින් මෙයා ඒ වෙලාවේ දුරේකණ්ඩුලගේ තාත්තගේ ඇඟේ තියෙන උපල්ලප ගැන කියන්න ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේ දුරේකණ්ඩුගේ අම්මගේ ප්‍රතිචාරයෙන් නම් අපිට පේන්නේ වජිරාමණී මේ කිව්වේ ඇත්ත තමයි කියලා. ඉතින් ඔන්න එතනදී සිංගාරාම් කියනවා අපි මේකේ ඇත්ත නැත්ත දැනගන්න ඕන. අපි මේ පෙට්ටිය ඇරලා උපන්ලප කීයක් තියෙනවද කියලා බලමු කියලා. ඉතින් ඒ කතාව මුලින්ම පිළිඅරන් පෙට්ටිය අරින්න ඉස්සරහට එන්නේ වෙන කවුරුත් නෙවෙයි තාත්තගෙනුයි පුතාගෙනුයි කනේ පහරවල් කාපු අර පිරිමි ළමයා. ඒත් සමිකණ්ඩු කෑ ගහලා කියනවා අපේ තාත්තා අපිට විශ්වාසයි. ඒ නිසා කවුරුත් මෙන්න මේක අරින්න ඕනේ නැහැ ඔයාලා යන්න කියලා. ඉතින් ඒකට එකඟ වෙලා දුරේකණ්ඩු වජිරාමණීට කියනවා මෙහින් ඵලයන් කියලා. ඉතින් ඒකට වජිරාමණීට කේන්ති යනවා වගේම දුරේකණ්ඩුයි වජිරාමණී මෙතනදී ගහමරා ගන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ දෙන්න මෙහිම බොර කන අතරේ එකපාරටම වජිරාමණී මිනි පෙට්ටියේ වීදුරුවත් කඩාගෙන ඒක උඩට වැටෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ මේ පවුල අයට සතුරු හිතන දෙයක් තමයි වෙලා තිබුණේ. ඉතින් වජිරාමණී වැටුණු පාරට තාත්තගේ රහස් අවයව පහත් වෙලා ගිහින් තිබුණා. ඉතින් මෙන්න මේ වෙලාවේ වජිරාමණී උපන්ලබේ පෙන්න එයා කිව්වේ ඇත්ත කියලා ඔප්පු කරනවා. ඒත් දුරේකණ්ඩුලාගේ පවුලේ අය නම් ඉන්නේ මෙන්න මේ ගම ඉස්සරහා නම්මුව පරිස්සම් කරගත් එකට ලොකු සතුටේ. ඒත් මේ වෙලාවේ මේ සතුට එක්කම මෙයාලා හැමෝටම දුකක් තිබුණා. මේ ගෞරවය රකින්න කරපු යුද්ධය ඉවර වුණත් තාත්තර දැන් ඇත්තටම සමුදෙන්න වෙනවා කියලා මතක් වෙලා. ඉතින් අවසන් කටයුතු වල අනිත් වැඩ කටයුතු කරන අතරේ දුරේකණ්ඩුගේ අම්මා වජිරාමණීට එයාගේ දරුවන්ට ඒකට සහභාගී වෙන්න කියලා කතා කරනවා. ඉතින් මෙන්න මේ හැමෝම එකතු වෙලා මේ තාත්තගේ අවසන් කටයුතු කරලා යද්දි දුරේකණ්ඩු නතර වෙලා තාත්තගේ ගිනි ගන්න සෑයට අරක්කු ටිකක් වක් කරලා කියනවා මැරෙනව නම් මැරෙන්න ඕන ඔයා වගේ තාත්තා කියලා එයාට වැඳලා යන්න යනවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි පෙසුරු කියන දමිළ චිත්‍රපටය අවසන් වෙන්නේ. ඉතින් කොහොම වුණත් විශේෂයෙන්ම මතක් කරනවා පුළුවන් හැමෝම ගිහින් නෙළුම් කුරුණ සිනමා හල් වලින්ම නරඹන්න කියලා. මොකද මේ වගේ නිර්මාණ ලංකාව තුර බිහි වෙන්නේ කලාතුරකින්. ඒ නිසා අපි මේ නිර්මාණ කරන අයව දිරිමත් කළ යුතුමයි. එහෙනම් අදට ෆිල්ම් වන් තුලින් සමුගන්නවා ඔබට සුබ දවසක්. හඳුන්වා දෙන සෙන්සර්